ආනංගි ඇනංගි මේ අව්ව යන්නේ ওই ලස්සනට ඇඳගෙන අනිත් එක මේ බැටරි බෑග් බයික් එකේ උත්තල්ලු කරගෙන. ඔයා එන්න නංගි මගේ කාර් එකෙන් මම ඔයාලට ඩ්‍රොප් එකක් දෙන්න. නෑ නෑ මචං. එහෙම සපෝට් එකක් ඕනේ අපි අපේ වැඩේ කරගන්න. අනේ මේ ඔයා පොඩ්ඩක් ඉන්නවද? අයියේ මාව එක්කගෙන යන්න. නර්තන ඔයාට පිස්සුද? අපි මේ මිනිස්සේ දන්නෙත් නැහනේ. ඉතින් නංගි ඔයා මාව දන්නේ නැති වුණාට මොකද අපි කාර් එකේ යන ගමන් හිමීට කතා කරලා අඳුරගමු. ඔයා හරියටම හරි. නිපුණ කොහොමත් ඔයයි මමයි මුලින්ම හම්බෙනකොට අපි දෙන්න දැනගෙන හිටියේ නෑනේ. කතා කරලානේ අපි දෙන්නත් දැනගත්තේ. හරි හරි. අපි දෙන්නේ එහෙම අඳුරගත්ත තමයි ඒත් මියත් එක්ක ඒක ඕනේ නැහැ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට කැබ් එකක් දාන්නම් ෆෝන් එක කොමගේ. මේකයි නංගි මෙයා මේ ෆෝන් එකක් අරගෙන කැබ් එකක් දාද්දි ඔයා තව මෙතන මේ අවු හිටගෙන ඉන්න ඕනේ. ඊට වඩා හොඳයි නංගි මගේ කාර් එකේ යන එක. අනේ මේ නිපුණ ඔන්න ඔය වැඩේ නතර කරලා දාන්න. එපාර මම කැබ් එකක් එනකනුත් මෙතනට වෙලා ඉන්න ඕන. මම මේ අයියත් එක්ක යන්නම් අනේ. මේ යන්නන් නෙවෙයි. අපි ඔක්කොම යා මමත් එන්න. මේ නිපුණ ඔයාලට පිස්සුදානේ. මම මේ අයියත් එක්ක පරිස්සමට එන්නම්. ඔයා ওই බයික් එක තල්ලු කරන් ඉස්සරහ තියෙන charging point එකට යන්නකෝ. ඔයා ගත්ත තීරණේ හරියට හරි නංගි. ඔයා මේ තව අවු හිටගෙන ඉන්න එපා. යන්න මගේ කාර් එකෙන් ගිහින් වාඩි වෙන්න මම ලොක් එක හරි. සහෝදරයා මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඔයාගේ දුප්පත්කමේ ප්‍රශ්නයක්.